මම කාටවත් ණය නෑ. මම කාටවත් මේ දේශපාලන අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ තිබෙනවා. මේ ප්‍රසිද්ධියටපත් කළා තියෙනවා. අද ඩේලි FT පුවත්පත කියන්නේ ඒ විතරක් බලලා හරියන්නේ නැහැ. ණය ගැනත් බලන්නට ඕන කියලායි ඔවුන් සතුව තිබෙන්නේ. ඉතින් ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාට ණය මුදල් විදිහට වාර්තා වෙනවා මිලියන 95ක ණය මුදලක් තිබෙනවා කියලා. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. ඔන්න අවුරුද්දක් තියෙනවා ප්‍රතිඵලක් තියෙනවා ළමයිත් ඉන්නවා හරිද ඔක්කොම තියෙනවා හරිද මටත් ළමෙක් ඉන්නවා හරිද තව ළමෙක් වුණා අදලා පෙන්නන්න හරිද ඔතෙන්ටිකේෂන් කියන්නේ දැන් හිතන්නකො මෙහෙම එකපාරට ඔයා යාළුවෙක්ගේ ෆෝන් එක අරගෙන ඉවරලා දානවා ස්ටේටස් එකක් මම කොල්ලොන්ට කැමතියි කියලා. ඒක කිව්වා කොටුවක් මොකද්ද තියෙන්නේ විතර කියලා. ඒ කොටුව මං කිව්වා අර බට්ට පයිද්දර මෙහෙම දාලා ඉවරලා ගිහිල්ලා ඔහම ඩුඩ්ඩුක් ගාලා අන්තිමේකින් හැරලා එන්නේ ආපහු ඊට කලින් කොටුව මේ තියෙන්නේ. මේ එක තේන් අත් තියෙනවා උන් බැකෝ ගත්තා. අපි මෙහෙම ගත්තා හරිද? අර දැක්කද අර පොඩි එකේ බණ කියනවා දැක්කද? උඹට අයින් දෙනවා උගේ. අයින් ගහන්න දෙනවා උඩ දාලා ඉවරලා හරිද? සමහර ඉන්න කෙල්ලෝ නාඩි වැටුණා නම් ඇති. ආ කියනවා. මට මූණට හම්බෙන්න ඔබට ගහනවා කන පැලෙන්න කැට හරිද? ඔයාලා අහලා තියෙන කතාවක් එල්ලෙන්න සියලා රඹුටන් නොවේ කියලා. කාන්තාවක්ට සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමියෙක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පිරිමියෙක්ට සාර්ථකත්වයේ කරා යන්න කාන්තාවකගේ ශක්තිය අනිවාර්යයෙන්ම ඕනි. ඕක අරගෙන ගහගන්නේ පුකේ. මියුසිකල් ෂෝ එකේ ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ ටික බහිනකම් විතරයි පුතේ කාම් ගතිය තියෙන්නේ. අර මියුසිකල් ෂෝ එකේ කෙල්ලෝ ටික බහින්න මේ ඊට කලින් කෙලිම මොකුත් නැහැ ගායකයා ඇවිල්ලා සින්දු කියනවා අරගොල්ලෝ ටෝච් ගහනවා. හරිද? අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ කියලා අපි මේ ටෝච් ගහනවා. හරිද? ෆ්ලෑෂර් එක ගහවෙන්නේනවා. හැබැයි සුරංගන අර මේ ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ ටික ස්ටේජ් එකට බැස්ස විතරයි ගායකයාටත් මාර උද්දාමයටපත් වෙනවා. මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් හුව කොනේ. එහෙමනේ මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් කියලා ගානවා අම්මට සුර අර කෙල්ලෝ ටිකත් ඇවිල්ලා කෙල්ලෝ ටිකත් රෙද්ද කරේ තියාගෙන නටනවා ඈ මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩි කියයි අම්මා මාර ආතල්ලයක් ගන්නවා දැන් මෙහෙන දුක හිතෙන සින්දුවක් මරු ආතල්ලා අන්න වැඩ හරිද ඒ වගේ ගන්න ඕනේ කිරි වෙහෙරට මල් නෙළුවට ඔබේ මතකය මට සුවඳයි මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුත් සරණයි කියලා හෙන ආතල් එකක් ගන්න. ධනිස් හැටය. ඒක විවිධ පළාත් අනුව ධනිස් පොල් කට්ට යනාදී වශයෙන් අම්මෝ කියන නම් ඕකට හරි එහෙම වෙනවා. නමුත් ධනිස් හැටය කියලා තමයි එළියන්නේ. හරි? පොල් කටු කුරුම් බැටි අනමන ඔය ලියන්නේ විභාගයට. විභාගෙට ඔය ලියන්නේ සියලුම පිරිමින්ට මේක බලන් ඉන්නකොට ඉතින් 아무තු කික් එකක් එනවා. මම බලාගෙන ඉන්නවා. හරි. අනිත් එක ගෑනුන්ට පුළුවන් පිරිමින්ට බැරි දේවල් කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි පුතේ ගෑනුන්ට තියෙනවා කියනවා මොන මායන්ද? චුට්ටක් කියන්නද? චුට්ටක් පිළමට කියලා දෙන්න. ඈ? ගෑනුන්ට මායන් කීයක් කරද? 64ක් තියෙනවා. පිරිමින්ට කීයද? 128ක් තියෙනවා. හරි. සෙල්ලමන් නෙවෙයි. හදිරි වෙන්න එපා. කිසිම කෙල්ලෙක්. හරි. එකක් තමයි පුතේ ඔය ගෑනු ළමයි ඉන්නව නේද මෙහෙම කෙස් කැරල්ලක් මෙහෙම දාගෙන. පෙම් රැල්ල. ස්ත්‍රී මායමක්. පිරිමි ළමයින්ට පේන්න උකුල පද්දමින් මට ඒක යන්න අමාරුයි. අර කකුල හතරසල කැට්ටෝක් එක යන්න පුතේ. මේක ස්ත්‍රී මායම. උකුල පද්දමින් යන්න. හරිද? පපුව අංගපසංග නිරාවරණය වෙන විදිහට ඇඳුම් අඳින එක ස්ත්‍රී මායමක්.
නිතර නිතර කොණ්ඩේ කඩලා කොණ්ඩේ ගසලා ආයෙ කොණ්ඩේ බඳිනවා නම් ස්ත්‍රී මායම. ඒ සමහර පිරිමි ළමයි දිහා බලලා ස්ත්‍රී මායම. හරි. පර්ස් එකේ හැමතිස්සෙම කොන්ඩම් පැකට් එකක් තියෙනවා. ඒක මම තියාගෙන ඉන්නේ මගේ ආරක්ෂාවට. එතකොට මේ එක දවසක් පොලිසියෙන් අල්ලලා නිකන් ID චෙක් කරද්දි දැන් මම ID එක දාන මේකෙමයි කොන්ඩම් පැකට් එක දාලා තියෙන්නේ. ID එක ගද්දි කොන්ඩම් පැකට් එක එළියට ආවා. ඔව්. අරු නිකන් මම කුඩු පැකට් එකක් තියාගෙන ඉන්නවා වගේ මාව ඔයාට මොකටද මේවා තියෙන්නේ? හරිද? මං කිව්වා ඒක මට අවුරුදු 20යි. කොන්ඩම් ඔයා දන්නවද කොන්ඩම් පැකට් එකක් පර්චේස් කරන්න ලීගල් වයසක් නැහැ. ඔයාට අවුරුදු 5 දිනුනොත් ගිහලා කොන්ඩම් පැකට් එකක් ගන්න පුළුවන් කිසි මේකක් නැහැ. මොකද ඒක තකෝතු තියෙන එක හොඳයි. හොඳ කියපන්. හොඳයි පුතේ කියපන්. දැන් ඔය අම්මලා තාත්තලාට උනත් කියන්නේ තමන්ගේ ළමයාගේ සාක්කුව කරේ මොකක් හරි තිබිලා කොන්ඩම් පැකට් එකක් හම්බුනොත් උට බයින්න යන්න එපා. උට හොඳ කියපන්. ඌ කොන්ඩම් පැකට් එක පාවිච්චි කරන්නේ හොඳයිනේ. නැත්තම් තෝගේ නම් මෙහෙම නලෝ ඉන්න වෙන්නේ. හැමම නේනවා ඊට පස්සේ. ඔන්න ඕක කියන්නේ දැන් අපි මහනවා අනික්ක හම්බ කරනවා කියලා. තව කට්ටියක් කිව්වා අපි ජංගි මහනවා කියලා. හමුදුනේ ජංගිලු ජංගි. කම්මෝ කාන්තාවන්ට හොඳම ජංගි ජංගි. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න කොහෙන්ද එන්නේ කියලා ඔය ජංගි ටික. නිර්ලැජ්ජයිනේ. ජංගි කියලා මේ අලව්වේ කේ ජයතිලක ඉස්සරහට වෙන කිසිම අකුරක් දාගන්න එපා මෙයාගේ නමේ. හරිද? මෙයාගේ නම කේ ජයතිලක. හරිද? කේ ජයතිලක මහතා. හරි. ඉතින් උඹලට එපා කිව්වහම උඹලා ඒකමනේ කරන්නේ. උඹලා මහා වනචර 70ක් කියන්නේ ඒකනේ. හරිද?